personal diet plan කියලා ජොබ් එකක් ලෝකේ ක්‍රියේට් වෙමින් යනවා. මගේ යාළුවෙක් එහෙමත් කරා. දැන් මේ මාත් එක්ක මගේ පැරල් බැච් එකේ හැම පල්ලෙහා උඩ කියලා සින්න නෑ. ෆ්‍රීලාන්සින් ජොබ් එක. ඒ කියන්නේ ඒක වෙන කම්පැනි එකක වැඩ කරනවා නෙමෙයි. තමන්ට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ ගන්න පුළුවන්. ඒක දැන් ඉස්සරහට ලෝකෙ දෙන ට්‍රෙන්ඩින්ම ජොබ් එකක්. ඒක දවසේ ජීවන රටාව මේ මනුස්සයර පැහැදිලි කරනවා. ඒතකොට ඒක වෙන ගාණක් ගන්න ජොබ් එකක්. කියන්නේ නිකන් රුපියල් 250 දෙන්න හදලා දෙන්න වගේ කියන්න බෑ. එකක් කන්සල්ටේෂන් එක දවස ගානේ වෙනවා. ඒ කියන්නේ එක පාරක් හදලා දුන්නාම නෑ. එයාගේ සතියෙන් සතියට වෙනස් කරනවා. හොඳ ට්‍රෙන්ඩින් ෆීල්ඩ් එකක් ඉස්සරහට තරල සීන් එකක් තියෙන මහත් වෙනෙක් කෙට්ටු වෙන එක. අවසර වේල් 3ක් කන්නේ අර උදේ ඉඳන් හවස වෙනකම් කුඹුරු කොටපු කාලේ. හරි. මේ දන්නව. උදේ ඉඳන් හවස වෙනකම් අර කට්ට අවුවේ කුඹුරු කොටලා එන ඒ වැය කරන ශක්තිය බැලන්ස් කරන්න තමයි වේල් 3ක් බත් අර මෙච්චර මෙහෙම බත් පිඟානයි පාළු පිණි දෙක තුනයි කන්නේ. දැන් අර ගෙදර නිදියන් හිටියත් 3ක් එල්ලලා ඉන්නවා උදේ ඉඳන් හවස වෙනකොට. අම්මලා කියනවනේ මුංගට කණ්ඩ ගුණයි කඩලා කණ්ඩ ගුණයි කවපි ගන්න මෙන්න ට්‍රෑන්ගල් එක. ඒතර හිතන්නකො මොන තරම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකම් වැය කරපු ශක්තිය බිඳුවයි ලංකාවේ කන මේ මීල් එක අපේ වර්තමාන ජීවිත කාලේට හරියන්නේ නැහැ. නැත්තම් ඕවත් එක සෑහෙන ලෙඩ වැඩි වෙනවා. ඔය නිව් ඇමරිකන් ෆුඩ් ට්‍රෑන්ගල් කියන එක අලුතෙන් හොයාගත්ත එකේ මේ වර්තමාන මිනිසුන්ට ගැලපෙන එකේ තියෙනවා ඒ පිටි කඩල බත් අරවා මේවා අඩුම කරන්න කියලා. මේ ළඟදී හොයාගත්ත එකක්. ගෙදර ගිහලා හෙනම ටෝක් එකක් දුන්නා මේ මුංගට කන්න එපා කියනවා. කවුපි කන්න එපා කියනවා. කඩල කන්න එපා කියනවා. ඩයට්‍රීෂියන් නැත්තම් පර්සනල් ඩයට් ප්ලෑනර් කියලා ජොබ් එකක් ලෝකේ ක්‍රියේට් වෙමින් යනවා. ඒකට කරන්න ඕනේ ෆුඩ් සයන්ස්. මගේ යාළුවෙක් එහෙමත් කරා. දැන් මේ මාත් එක්ක මගේ පැරල් බැච් එකේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙඩිසින් ළඟ තියෙන තව පල්ලෙහා කියන්නේ ඉසෙට්ස් කෝස් වශයෙන් පල්ලෙහා හැම පල්ලෙහා උඩ කියලා සින්නේ නැහැ. අර ඉසෙට්ස් කෝස් වශයෙන් පල්ලෙහා තියෙන තව ෆුඩ් සයන්ස්. ඒතර මේ ෆුඩ් සයන්ස් කරන කට්ටිය නියුට්‍රිෂන්ස් ගැන ඒ කියන්නේ එක එක ආහාර වේලවල් වලින් කොච්චර කැලරි හම්බෙනවද කොච්චර ජූල් හම්බෙනවද ඒවා පාලනය කිරීම ගැන අවුරුදු 4ක් විතර ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒගොල්ලෝ ඔය ගොඩක් කට්ටිය දැන් පටන් ගන්නවා පර්සනල් මීල් ප්ලෑනර් කියන ෆ්‍රීලාන්සින් ජොබ් එක. ඒ කියන්නේ ඒක වෙන කම්පැනි එකක වැඩ කරනවා නෙමෙයි. තමන්ට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ ගන්න පුළුවන්. ඒක දැන් ඉස්සරහට ලෝකෙ දෙන ට්‍රෙන්ඩින්ම ජොබ් එකක්. AIත් එක්ක ඒකට යම් ආකාර ඉෆෙක්ට් එකක් වෙයි. ඉතින් හැම ජොබ් එකකටම තියෙනවනේ. නමුත් මේ පර්සනල් මීල් ප්ලෑනර් කියන්නේ AI කතන්දරේ අමතක කරාම ලෝකෙ තියෙන ට්‍රෙන්ඩින්ම ජොබ් එකක්. මොකද මිනිස්සු තමන්ගේ දැන් පර්සනල් මීල් ප්ලෑනර් කෙනෙක් කරන්නේ මිනිස්සු තමන්ගේ දවසේ ජීවන රටාව මේ මනුස්සයර පැහැදිලි කරනවා පර්සනල් මීල් ප්ලෑන්ට. එයා මේ මීල් ප්ලෑන් එයා ඊට පස්සේ රටාව ඇනලයිස් කරලා මෙයාගේ දවසට වැඩිපුර ඕනේ يعني වැඩිපුර ශක්තිය ඕනේ වෙන වෙලාවල් මොනවද ශක්තිය කොච්චරක් ඕනේ වෙයිද ඔය වගේ දේවල් බැලන්ස් කරලා එයාගේ ඩයට් එක හදනවා. උදේට මේවා කන්න, දවල්ට මේවා කන්න, හවසට මේවා කන්න කියලා. අන්න ඒ විදිහට හදලා ගානට දවසේ වැය වෙන ශක්තියට වඩා චුට්ටක් වැඩි වෙන ශක්තියක් ගන්න විදිහට තමයි මේ ප්ලෑන් එක හදන්නේ. ඒක හෙන ට්‍රෙන්ඩින් ජොබ් එකක් ඉස්සරහට තියෙනවා. එතකොට ඒක හෙන ගාණක් ගන්න ජොබ් එකක්. කියන්නේ නිකන් රුපියල් 250ක් දෙන්න හදලා දෙන්න වගේ කියන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අර එකක් කන්සල්ටේෂන් එක දවස ගානේ වෙනවා. ඒ කියන්නේ එක පාරක් හදලා දුන්නාම නෑ. එයාගේ සතියෙන් සතියට වෙනස් කරනවා. එහෙම එකක්. හොඳ ට්‍රෙන්ඩින් ෆීල්ඩ් එකක් ඉස්සරහට තියෙන. AIත් එක මොනවද දන්නේ නැහැ. නමුත් ට්‍රෙන්ඩින් ෆීල්ඩ් එක. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ බර අඩු වෙන්න නම් ඒ කියන්නේ මිනිස්සයා කෙට්ටු වෙන්න නම් වෙන්න ඕනේ දවසේදී වැය කරන ශක්තියට වඩා අඩු ශක්තියකට ගැලපෙන්න අහන්න ඕනේ කලින්. ඒ කියන්නේ හිතන්නකෝ එයා දවසේදී වැය කරන ජූල් 100යි. එයා ජූල් 80ක් විතර කෑවම හරි. එතකොට ජූල් 20ක් විතර ගන්නවා ඇඟෙන්. ඇඟේ ගබඩා වෙලා තියෙන ශක්තිය තව ජූල් 20ක් විතර පාවිච්චි කරනවා. එතකොට කෙට්ටු වෙනවා. ඒ වගේ. දවසකට වැඩ කරන්නේ ජූල් 100යි. ජූල් 200ක් විතර කනවනම් ඒ වැඩිපුර ඒවා බොහෝ විට යම් විදියකට ඇඟේ ගබඩා වෙනවා. උතර මහත් වෙනවා. සරල සීන් එකක් තියෙන මහත් වෙනෙක් කෙට්ටු වෙන එක. එතකොට පුළුවන් නම් දැන් ඔය අපේ සාමාන්‍ය ආහාර රටාව හැදිලා තියෙන්නේ ඉස්සර ඉඳන් එන ගන්න තියෙන්නේ. ඔය දවසකට වේල් 3ක් කන එක. ඒතර දවසකට වේල් 3ක් කන්නේ අර උදේ ඉඳන් හවස වෙනකම් කුඹුරු කොටපු කාලේ හරිද? මේ දන්නව. උදේ ඉඳන් හවස වෙනකම් අර කට්ට අවුවේ කුඹුරු කොටලා එන ඒ වැය කරන ශක්තිය බැලන්ස් කරන්න තමයි වේල් 3ක් බත් අර මෙච්චර මෙහෙම බත් පිඟානයි මාළු පිණි දෙක තුනයි කන්නේ. දැන් අර ගෙදර නිදියන් හිටියත් 3ක් එල්ලලා ඉන්නවා උදේ ඉඳන් හවස වෙනකොට. ඒතර හිතන්නකෝ මොන තරම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකන් වැය කරපු ශක්තිය බිඳුවයි. නමුත් අර කුඹුර කොටන මිනිස්සුන්ට අවශ්‍ය ශක්තියම කාලා තියෙනවා. ඒකට ගැලපෙන්න තමයි අර අපේ අර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් එහෙමත් බැලන්ස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය දැන් ඔය අපි කන ලංකාවේ කන මේ මීල් එක අපේ වර්තමාන ජීවිත කාලේට හරියන්නේ නැහැ. මොකද අපේ ඒවැය තියෙන වැඩිපුර කාබෝහයිඩ්‍රේට් නේ. ඒක මෙතෙන්ට අදාළ නැහැ මේ පාඩමට. නමුත් ඒකෙන් තියෙන අර ඒකට ගැලපෙන්න හදපු පර්සනල් මීල් ප්ලෑන් කෙනෙක් හදපු ප්ලෑන් එකක් මිසක් එහෙම නෑ. ඒ කාලේ එහෙම හිටියේ නෑ.
දැන් එකට දැන් ජීවන රටාවට ගැලපෙන හදව එකක් නෙමෙයි. ඒ හින්දා පොඩ්ඩක් ඕවා ගැන හිතන්න. ඉස්සරහට මොකද නැත්තම් ඕවත් එක සෑහෙන ලෙඩ වැඩි වෙනවා. ඔය පස්සේ නිකන් ඉන්ටර්වල් වෙලාවට හරි කොහොම හරි සර්ච් කරලා බලන්නකො ඔය නිව් ඇමරිකන් ෆුඩ් ට්‍රයැන්ගල් කියලා එකක් තියෙනවා. 2026 විතර හොයාගත්ත එකක්. මේ ළඟදී හොයාගත්ත එකක්. ඒකේ තියෙනවා ඔය දැන් අපි ඉස්සර පොඩි කාලේ ඉගෙන ගන්නේ අර ආහාර ත්‍රිකෝණයද මොකක්ද දෙකේ තියෙන අර වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් කණ්ඩ කඩල කව් පිපිටි බත් ඕවා කණ්ඩ එහෙම කියලානේ. ඔය නිව් ඇමරිකන් ෆුඩ් ට්‍රයැන්ගල් කියන එක අලුතෙන් හොයාගත්ත එකේ මේ වර්තමාන මිනිසුන්ට ගැලපෙන එකේ තියෙනවා ඒ පිටි කඩල බත් අරවා මේවා අඩුම කරන්න කියලා. ගෙදර ගිහලා හෙනම ටෝක් එකක් දුන්නා මේ මුංගට කන්න එපා කියනවා, කව්පි කන්න එපා කියනවා, කඩල කන්න එපා කියනවා. ඒවා කන්න එපා කියලා දින්නේ කියනවා. එපා කියන එක අවම කරන්න කියලා තමයි දින්නේ ඒකේ. බලන්නකො සර්ච් කරලා මම නිකන් කියනවනේ. ඒ පිටි කෑම තිරිඟු දැන් අම්මලා කියනවනේ මුංගට කන්න ගුණයි, කඩල කන්න ගුණයි, කව්පි කන්න මෙන්න ට්‍රයැන්ගල් එක කියලා පෙන්නන්න පුළුවන්. ඒක එහෙම එකක් තියෙනවා. හරිද? ඒ වර්තමානට ගැලපෙන්නේ.